guys. අද අපි ඉන්නේ බදුල්ලේ. බදුල්ලේ තියෙන ලස්සන resort එක. ඔන්න අද යන්නේ මම තමයි තනි vlog එක කරන්නේ. හරි වැඩි කතා ඕනේ නෑ. ඔයාලා බලන්න ඇතිනේ අද අපි මේ කොහෙද ඉන්නේ කියලා. අද අපි මේ ඇවිත් ඉන්නේ honeymoon resort බදුල්ලේ. මට ඔයගලන්ට පෙන්නන්න ඉස්සලාම අපි කැබින් එක ඇතුළට ගිහින් බලමු ඇතුළ කොයි වගේ තියෙන කියලා. දැන් මේකේ නමම හනිමූන් රිසෝට් නේ. එතකොට දැන් මෙතන සාමාන්‍යයෙන් කපල් එකකට තමයි මේ තැන හදලා තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා මෙතන ඇවිල්ලා නේද? බදුල්ලේ ආවොත් අනිවාර්යෙන් ඇත්තටම මේ තැන මග අරගන්න එපා. ඒ තරම් ලස්සනයි. දැන් ඔයාලා හනිමූන් රිසෝට් එකට ආවොත් කපල් එකකට හදලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා ඒ කියන්නේ නිදා ගන්න වෙලාවට ඔයාලට පුළුවන් අහස දිහා බලාගෙන නිදා ගන්න. අහසේ තරු ගණන් කර කර නිදා ගන්න පුළුවන්. මේ රූෆ් টොප් එක ඕපන් වෙනවා. ඕපන් වෙලා ග්ලාස් එකකින් උඩ කෙලින්ම අහස පේනවා. හරිම ලස්සනයි. ඒක ඔයාලා ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්නම ඕනි. ඒ වගේම තමයි මෙන්න මේ වගේ හරිම ලස්සන view එක දිහා බලන් ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඔව් ඒක මාර එක්ස්පීරියන්ස් එක. කෙලින්ම අර කඳු ටික පේනවා. හවසට එහෙම නේ. ඉබේම නිින්දත් යනවා. ඔව් ඉබේම නිින්දත් යනවා. සේෆ්ටිය ගැන කියනවා නම් ගයිස් සේෆ්ටිය අතින් 100%ක් ඔයාලට සේෆ්ටි එක තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන ඔයාලට නිදහසේ ඇවිල්ලා කාලය ගත කරලා යන්න පුළුවන්. එයා බලු සෙල්ලා. හරි අපි දැන් යමු පල්ලෙහාට ගිහලා ඔයාලට පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. දැන් ඒ වගේම තමයි පාකින් ස්පේස් එක ගැන කියන්න ඕනේ. පාකින් ස්පේස් එක හොඳට තියෙනවා. කා එකක් ඇවිල්ලා පාක් කරන්න පුළුවන් මෙතන. ඒ වගේ තමයි මෙතන මේ හවසට ටී එකක් එහෙම බොන්න ලස්සන චෙයා එකක් තියෙනවා. ඔන්න අපි දැන් මේ පහළ ගාඩන් එකට තමයි යන්නේ. ඔයගලන්ට පේනවනේ අනවසන අංශලාවක් තියෙනවා. ගිනි මලයක් තියෙනවා. හරිම ඉස්කලංග පරිසරයක් මෙතන තියෙන මොකද සතුටුපත් ඔව් ඒවගේම තමයි කියන්න ඕනේ ඔයාලා මෙතනට රෑට තියෙන වයිබ් එක ගන්න රෑ ඉන්නම ඕනේ. මාරම ලස්සනක් තියෙන්නේ. ලයිට් දාලා හැමතැනම. ඒ කියන්නේ රෑට තමයි මේක අර ලස්සන තවත් වැඩි වෙන්නේ. ඔන්න මම වීඩියෝ එක පටන් ගත්තා ඉතින් මට ඉවර කරන්න දුන්නේ නැහැ. මෙයා තමයි මැන්දින් පැලපෙන ආවේ. මම දන්නේ නැහැ නේ මෙයා පටන් අරගෙනත් ඉවරයි. මම දන්නෙත් නැහැ මෙයා පටන් අරන් කියලා. ඕන්න ඊළඟ එකේ ඉඳන් ගයිස් මෙයා තමයි මේ හොස් කරන්නේ. මේ හොස්ටින් පාර්ට් එක මෙයා මේකින්ද මට ඉතින් නිදහසේ ඉන්න පුළුවන්.
හරි ඔන්න දැන් අපි හනිමූන් රිසෝට් එක පෙන්නවා. පෙන්නවා. දැන් ඔන්න අපි දැන් බදුල්ලේ යන්න යන්නේ හනිමූන් රිසෝට් එකෙන්. මෙතන සාමාන්‍යයෙන් ගොඩක්ම විශේෂ වෙන්නේ කමනවලු. හනිමූන් කපල්ස් වලට. හනිමූන් කපල්ස් වලට. නැත්තම් කපල්ස් වලට. කපල්ස් වලට. හරිද? හනිමූන් කපල්ස් නෙමෙයි කපල්ස් වලට. මේ නමත් එක පැටලුණා. කපල්ස් වලට තමයි මෙතන ස්පෙෂල්ම ඒ වගේ ෆැමිලි එකට චූටි ෆැමිලි ඔව් එකට. චූටි ෆැමිලි එකකට එන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාලට මේකේ contact numbers ටික දාලා තියෙනවා අපේ description එකේ පල්ලෙහෙන්. ඒ වගේම තමයි location උත් දාමු නේ. ඔව් මේක තියෙන්නේ බදුල්ලේ පිටපොළ පාරේ. මේ Google map කරොත් එහෙම ඔයාලට search කරලා එන්න පුළුවන්. තව මේ වගේ වීඩියෝ හම්බෙනකම් ජය ජය වේවා.